ආයිතින් සුබ දවසක් කියලා පිළිගන්නවා අද වීඩියෝ එකට. ඇත්තට මේක නෙමෙයි කරන්න හිටපු වීඩියෝ එක. වීඩියෝ එක මම රෙකෝඩ් කරලා තියෙන ස්ක්‍රීන් රෙකෝඩ් එක ඕෆ් කරගෙන. ඒක නිසා මම මේ දැන් එඩිට් එක නම් සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි. මම දැන් ආයෙ එක ෆොටෝ එකක් අරගෙන ආවා පොඩ්ඩක් ඔයාලට එඩිට් එකක් අරගෙන එන්න ඕන හින්දා වීඩියෝ එකක් දාන්න ඕන නිසා. ඉතින් අපි ගිහිල්ලා බලමු මේ ෆොටෝ එකේ කලර් ග්‍රේඩින් එක පොඩ්ඩක් කරගන්න. මුලින්ම කියන්න ඕනේ මේ ෆොටෝ එක මට ලැබුණේ ලහිරු තීක්ෂණ ෆොටෝග්‍රැෆි. ඔයාලා දන්න කෙනෙක් දන්නවා ඇති ගොඩක් කට්ටිය. ඉතින් අපි දැන් බලමු මේ ෆොටෝ එක කලර් ග්‍රේඩ් එක කරගෙන මොකද කරගන්නේ කියලා. මම මේ දැන් කරන කලර් ග්‍රේඩ් එකෙන් නෙමෙයි මම මේක අවුට් කරලා තියෙන්නේ. මම මේ එඩිට් එක කරලා ඉවරයි. ඒ එඩිට් එක කරලා ඉවරයි කරලා තියෙන්නේ ස්ක්‍රීන් රෙකෝඩ් එක ඕෆ් කරලා. ඉතින් ඒක නිසා මම ආයෙ කරනවා රෙකෝඩින් එක වෙන කලර් ටෝන් එකක් දාලා ඉතින් බලමු. හරි. මගේ ෆොටෝෂොප් වල න ඩිෆෝල්ට් ප්‍රීසෙට් එකක් මේකට දානවා. මෙන්න මේ වගේ එකක් දාලා මම මෙතනින් අනිත් ඇඩ්ජස්ට්මන්ට් ටික කරගන්නවා. මෙතනින් හයිලයිට් ටිකක් අඩු කරගමු. හයිලයිට් වයිට් ටිකක් අඩු කරගෙන කපල් එක විතරක් තව ටිකක් ලයිට් කරගන්නවා. මෙන්න මේ කපල් එකේ දැන් හයිලයිට් වැඩි. කපල් එක හයිලයිට් උත් අඩු කරලා සම්පූර්ණ ඉමේජ් එකේ හයිලයිට් මම මෙන්න මේ විදිහට ටිකක් අඩු කරගන්නවා. රයිට්. ඊළඟට මම මෙතනින් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක මම සෙට් කරගන්නවා. මම බෑග්ග්‍රවුන්ඩ් එකේ කොන්ට්‍රාස්ට් එක ටිකක් මෙන්න මේ විදිහට අඩු කරලා මෙන්න මෙහෙම තියෙනවා. රයිට්. දැන් මම යනවා මගේ ෆොටෝෂොප් එකට. හරි. මම ඊට පස්සේ සිලෙක්ටිව් කලර්ස් වලින් පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරගන්නවා. මෙන්න මේ විදිහට රෙඩ් පොඩ්ඩක් දීලා yellow එකක් අප් කරලා white එකේ වෙනස් කරලා බලන්න. white එක කොහොමද වෙනස් වෙන්නේ? ගානටි ආයෙ පොඩ්ඩක් ලයිට් එක අදාගෙන මෙන්න මෙහෙන් දෙනවා ලයිට් එක. අර පොඩි කර්ව්ස් එකකුත් දාගෙන මේක ඊපස් බ්ලැක් පැත්තෙන් මෙන්න මේකට ගන්නවා. අරගෙන මාස්ක් එකක් දාලා කරගන්නවා ඒ ටික. රයිට්. ඊළඟට ස්පෙන් එකට frequency separation අපි පොඩ්ඩක් දාමු. පොඩ්ඩක් බ්‍රෂ් කරලා
ක්වික් මාස්ක් එකක් දාලා පොඩ්ඩක් ආයෙත් කපල් එක පොඩ්ඩක් ලයිට් කරගත්තා. අන්තිමට මම පොඩ්ඩක් වැඩි කරලා මම ඉමේජ් එකට පොඩි ඩ්‍රේන් එකක් දෙන්න. පොඩි ඩ්‍රේන් එකක මේක වයිප් එක තව ටිකක් උඩට ගන්නවා ඉමේජ්. after before photos එක මම දාලා දෙන්නම්. right මේ තියෙන after before photos දෙක නෝ තමා කලර්ස් ටික හදාගෙන අපි පොඩි එඩිට් එකක් ඉතින් කරගත්. මම මේක විනාඩි 5ක 10ක වීඩියෝ එකක් වෙන්න පුළුවන්. මොකද අතට මේක මේ පැයක් විතර කරපු වැඩක්. ස්ක්‍රීන් රෙකෝඩ් එක මේ දාලා තිබ්බට OBS එකෙන් මම සම්පූර්ණ ස්ක්‍රීන් එකටම මේක ඔන් කරගෙන තිබිලා නැහැ. ඒක නිසා මම මේ දැනට එක ෆොටෝ එකක් අරගෙන ආවා. කලර්ස් ටික හදලා පොඩි වීඩියෝ එකක් දැම්මා. වීඩියෝ එකක් දාන්න ඕන නිසා දැම්මේ. අපි බලමු ඉස්සරහට තව හොඳ වීඩියෝ ටිකක් දාමු. එඩිටින් වීඩියෝ, ෆොටෝ වීඩියෝ අරගෙන ඉන්නවා. ඒ වීඩියෝ එඩිට් උත් අරගෙන ඉන්න තියෙනවා. දැන් මේ හදිසියට ස්ක්‍රීන් එකටම පොඩි මගේ වීඩියෝ එකක් දාගෙන මම මේ ආවේ. වෙන වීඩියෝ කරන්න ඕනේ. වෙන වීඩියෝ ටිකක් හදලා අපි ඉස්සරහට දාමු. එතකන් එහෙනම් ට ගිහිල්ල එන්නම් මේ වීඩියෝ එක බලන්න. ඉස්සරහට මම දාන්න ෆුල් වීඩියෝ ටියුටෝරියල් ටිකක් අරගෙන එනවා. අපේ ෆොටෝෂොප් එකක් යනවා, ෆොටෝෂොප් කෝස් එකක් යනවා, ඒ ටිකක් යනවා. මේ මාසෙත් එකක් දෙකකින් පස්සේ තමයි පටන් ගන්න කෝස් එක නම් දැනට. එහෙනම් අපි බලමු ඊළඟ වීඩියෝ එක මොන වගේ වීඩියෝ එකක් වෙයිද කියලා.